සුබ දවසක් වේවා. Have a nice day. ඉතින් හැමෝම ඊටම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද පාඩම වෙන්නේ commands. කෙනෙකුට යමක් කරන්න යයි පැවසීම. සරලම අවස්ථාව තමයි ඕනම ක්‍රියාපදයක මුල් අවස්ථාව. දැන් අපි ඔය දන්න ක්‍රියාපදයේ ක්‍රියා ස්වරූපයේ තේරුම මොකක්ද? drink නම් බොනවා. දැන් run දුවනවා. නේද? come එනවා, go යනවා. ඒකම අපි කෙනෙකුට command විදියට කළොත් go යන්න, come එන්න, take ගන්න, sit වාඩි වෙන්න. එහෙනම් මූලිකම ක්‍රියාපදය තනි වචනයක් විදියට අපි භාවිතා කරමින් අපි command එකක් දෙන්න පටන් ගන්නවා ඊටාම සරල විදියට. ඉතින් ටික වර්ධනය වෙනකොට ඉංග්‍රීසි දැනුම අන්න මේකට තව කොටස් එකතු කරන්න හැකියාව එනවා. ඉතින් අපි අද මම මුලින්ම සරල වචන ටිකක් ඔයාලට ගන්නම්. එතකොට මේ වචන ටික කියලා දීලා වාක්‍ය 10ක් ලබා දෙනවා. මම ඒක ඩිස්ප්ලේ කරනවා. අන්නේ වාක්‍ය 10 ඔබ නැවත කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාට හිතලා යම් කිසි විදියකින් වාක්‍ය 5ක් 10ක් කමාන්ඩ්ස් විදියට තව කරුණුත් එකතු කරලා කරන්න පුළුවන් නම් එහෙම කරන්න. නැත්නම් ඊටාම සරලාකාරයට හෝ වාක්‍ය 5ක් 10ක් කමෙන්ට් කරන්න. ඒක තමයි ඔයාගේ අසයින්මන්ට් එක කියලා හිතන්න. හරි. එක්සර්සයිස් කියලා හිතන්න ලෙසන් එකකට පස්සේ වාට ලැබෙන්නේ. ඒකෙන් තමයි ඔයාගේ මේ මනසට මේක කාවා දෙන්නේ. හොඳයි. අපි මුලින්ම ගමු මෙහෙම සරල වචන ටිකක්. come එන්න, go යන්න, sit වාඩි වෙන්න. දැන් ඕකේදී අර ඔයාලට ඇහිලා sit down නේ, get in, get up ඒ වගේ ඒ phrasal verbs කියලා තියෙනවා. අර අපි කියන්නේ නිකන් පනින්න කියන එක නැතුව අපි උඩ පනින්න. අන්න දැන් අමතර වචනයක් ටිකක් එකතු වීමක් ඔය තියෙන්නේ. තව පදයක්. කරන දෙයටම තව දුරටත් ඒක ටිකක් අදහස ත්‍රිවුර කරන්න, ස්ට්‍රෝං කරන්න ඒකට එකතු කරපු වචනයක් තමයි මේ සිංහල භාෂාවෙත් එහෙම වචන තියෙනවා. දැන් අපි උඩ තියෙන එකක් පහත් කරන්න. නේ? දැන් අපි කියන උඩට උස්සන්න. තේරුණාද? උඩට උස්සන්න ඒක. දැන් උඩට උස්සන්න කියන්නේ උස්සන්න පුළුවන්ද පහතට? පහතට උස්සන්න කියන්නේ බෑනේ කොහොමත් උඩටනේ. ඉතින් ඒ අර හැංගීම තව වැඩි කරන්න හැදිච්ච දේවල්. ඒ වගේ take up, take out, take in, take off. හරි get up, get down, get in. මේ වගේ අර get කිව්වහම ගන්න, සාමාන්‍යයෙන් ගන්න කියන එක. ගන්න කියන එකට තව අදහස අර මතු කරන්න උලුප්පන්න. තවත් අර චූටි කෑලි එකතු වෙලා තියෙනවා. දැන් මම මේ කියන්නේ සාමාන්‍ය විදිහට ක්‍රියාපදයට තවත් අමතර වාක්‍යයේ එන්න ඕන අදහස් ටිකක් දැනුමට එකතු කරගන්න සහ දැනුමේ දැනට තියෙනවා නම් ඒවා තව ටිකක් බ්‍රෂ් අප් කරගන්න, පොලිෂ් කරගන්න. අපි කියනවා කෙනෙකුට යමක් පිළිගන්නනකොට දැන් ඔය පුංචි කාලේ ඉඳලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන eat කියන කනවා. ඒක ඉච්චරම ගෞරවාන්විතව කෙනෙකුට යමක් පිළිගන්නනකොට කියන්න පුළුවන් වචනයක් නෙමෙයි. ඒ නිසා පුරුදු වෙන්න have කියලා කියන්න. have it. ඒ කියන්නේ ඒ දෙන්නේ දේ තමයි it කියන්නේ. හරිද? have it. හරි. දැන් ඔයා ට්‍රේ එකක අපි හිතමු කෙසෙල් තියලා, බිස්කට් තියලා, එහෙම නැත්නම් කේක් කෑලි දෙක තුනක් තියලා, ටී එකක්, මොන හරි තේ එකක්, කොෆි එකක්, ඩ්‍රින්ක් එකක් මොන හරි තියනවා කියන්නකෝ. දැන් මේකේ කන්නක් තියෙනවා, බොන්නක් තියෙනවා. ඒක දෙකම එකතු කරලා අපිට පුළුවන් මේක පිළිගන්නකොට have it කියලා කියන්නේ. have it. ඊළඟට අපි ගන්නවා get your bag, get your money, get your phone. මොන හරි ගන්න කියනවා. හරි? දැන් ගමනක් යන ලෑස්තිලා okay take your phone, get your phone. අන්නේ okay get this money මේක ගන්න. get it එක ගන්න. get that එක ගන්න. හරි? ඒ වගේ මොන හරි ගන්න කියන වගේ අර්ථයක්. හරි get your breakfast. හරි get your new dress. get කිව්වම ඒකේ අර්ථ 500කට විතර වැඩි තියෙනවා තේරුම්. හොඳද? get කියන එකේ මිලදී ගන්නත් කියන්න පුළුවන්, තැනක තියෙන දෙයක් ගන්නත් කියන්න පුළුවන්, අදහස ගන්නත් කියන්න පුළුවන්, තේරුම් ගන්නත් කියන්න පුළුවන්. මේකේ ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට ඉගෙනගෙන යනකොට මේක දැනෙයි. සරලව ගන්න මේකේ වචනාර්ථය ගන්න. හැබැයි මොනව ගන්නද කියන එකද ඔබ කාලයක් ඉදිරියට යනකොට දැනෙයි. හරි.
ඊට පස්සේ දැන් get out කිව්වම නිකන් ඔයාවම ඔයා ඒකෙන් එළියට යන්න කියනවා. ඒතර ඔයාගේ බොඩි එක එළියට ගන්නවා වගේ සිද්ධියක් ඒ ගැනීම. එහෙම නැත්නම් ඔයා එළිය ලබා ගන්නවා. get in කිව්වම මේ ඇතුළ ඔයා ගන්නවා. එතකොට ඔයාගේ බොඩි එක ඇතුළට ගන්නවා කියන්නේ ඇතුළ ඔයා ලබා ගන්නවා කියන එක නැතුව ඇතුළ ඔයාට එළියට ගන්න බෑ. තේරුණාද කියන්නේ? ඒතර බොඩි එක ඇතුළට දාන්නකොට ඔයා ඇතුළ ලබා ගන්නවා. ඉතින් දෙයා අර්ථ දෙකෙන්ම ගන්න පුළුවන් get in කියන එකේ. හරි. මේ get කිව්වහම ගොඩක් වෙලාවට අර අනිකුත් චූටි කොටස් එකතු වෙලා phrasal verbs හැදිලා තමයි පාවිච්චි වෙන්නේ. හරි. එහෙම නැතුවක් තියෙනවා. හරි. දැන් අපි කියන්නේ get මම කිව්වොත් මම ගන්නවා I get my breakfast every day at 7:30 in the morning. හරි. දැන් ඔයාට මම කියනවා get. Okay, get it. It's okay. මේ commands යන්නේ කරන්න. හරි? Right. Look that. Look here. Look over there. අන්න බලන්න. Look over there. Over here. මෙහි කොහෙ look. බලන්න. Look at me. මන් දිහා බලන්න. Look at my face. ඔයාටම කියනවා. Look at your face. බලන්න ඔයාගේ මූණ. Your face like a cat. Right? ඕක සමහර වෙලාවට see කියලා එහෙමත් කියනවා. හරි පේනවා, පෙන්නුම් කරනවා. දැන් ඇත්තටම කිව්වොත් see කියන්නේ පේනවා, look කියන්නේ බලනවා. අපි පාරේ මෙහෙම යනකොට අපිට පේන දේවල් see. I can see a lot of people and a lot of vehicles. හරි? Many things I can see. But I don't look everything. නේ? හැම දෙයක්ම දිහා මම බලන්නේ මට පේනවා. හැබැයි මම හැමදේම බලන්නේ. ඒතර මම විශේෂයෙන් මම කරන ක්‍රියාව තමයි look කියන්නේ. හරිද? පේනවා කියන්නේ මම කරනව නෙවෙයි. ඉතින් මම මෙහෙම ඇහැරගෙන ඉන්නකොට මට පේනවා කියන්නේ. ඒතරේ see. නමුත් ඒකේ ක්‍රියාව විදියට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හරි? See the beauty. ඔන්න බලන්න ඔන්න ඔයාලට පේනවා දැන් බලන්න මේකේ ලස්සන see the beauty කියලා අර එහෙම කියනවා. හරි කිව්වට අර ක්‍රියාව විදිහට ඔරිජිනල් යන්නේ look. ඊළඟට කියනවා bring it here. Bring it and keep it here. දැන් මම ගෙනාවා ඔයාට. I brought it for you. මම ඒක ගෙනාවා ඔයාට. ඊළඟට මේ put කියන වචනය. හරි. put දාන්න නිකන් දෙයක් දෙකින් දෙයකට දාන්න. හරි. put it. ඒ වගේ. ඕක දැන් විවිධාකාර විදිහට ඒක තැන් වල දෙන්න පුළුවන්. ඔයාට වචනේ තියන්න තේරුම put දාන්න. put out එළියට දාන්න. put in ඇතුලෙන් දාන්න. ඒ වගේ. හරි. put into the cupboard. ඒක cupboard එකට දාන්න. put into the bucket එකට දාන්න. ගොඩක් වෙලා නිකන් මෙහෙම දාන්න වගේ ඒවට වැඩියෙන් පාවිච්චි කරනවා put කියලා. දැන් කාඩ් එකක් එහෙම අර මැෂින් එකට enter නේ. put the card කියන්නේ enter. ඒක. ඒ වගේ අර එහෙම එතකොට තව දැන් මොකක් හරි වාහනේ එහෙම අපි ඔය ෆිල්ටර් එකක් මාරු කරලා දානකොට අපි ඒක put කියනකට වඩා enter නෙමෙයි මොනවද replace. ඒක ඇල්ලක්. එතකොට replace වෙනවා. එහෙම නැත්නම් දැන් high කරනවා වගේ දෙයක්. ඒක fix කියනවා. ඉතින් දැන් ඔය හැම එකටම සිංහලෙන් දානවා වගේ ඉන්න පුළුවන්. මම ෆිල්ටර් එක දැම්මා. එහෙම කියවෙනවා. කියුවට දැම්මා. එතකොට අර put එකේ වචන මොනවද අනිත් වචන ටික? put කියන ක්‍රියාපදේ V1 එක put නම් V2 it put V3 it put. එතකොට ing putting. පොඩ්ඩක් විතර ඔක ඇද්දනා රුසියාව මතක් වෙනවා. එතකොට ඊළඟ puts. put කියන වචනේ විවිධාකාර දේවල් දැන් මොනවාරි put some salt. Please put some salt. Mix some salt. හරි. It's not enough. අර මේකේ මේ ලුණු මදි. Right? එතකොට මේ දාන්න ලුණු ටික. සීනි පොඩ්ඩක් දානවාද? Put some. Can you put some sugar please? හරි. අන්න ඒත් කමාන්ඩ් එකක්. හැබැයි ඒක ගොඩක් polite සහ ඒක රික්වෙස්ට් විදියට කළේ හරිද? දැන් අපි දැන් අම්මට අම්ම සින්දිට අදා එහෙම කියන්නේ. එහෙම කියවෙන්නේ. හරි. ඒක හරි ආචාරශීලීව ඒ කරන්න කියන දේ කරන්න කියන ආකාරය විවිධාකාරයි. වෙනස්. අනේ කරන්නකෝ නේ.
put. I do it, please. Do it again, please. Do it again. හරි. Can you do it again? හරි. guys අපේ සිංහල භාෂාවේ තවත් විදිහක වචන තනි කර වෙනම යන්නේ. එනවා, කනවා, යනවා, බොනවා, නවතිනවා, කියනවා යාට. තමුසේ ඒවත් එක්ක එන වචනේ තමයි තමුසේ. ඔයා නම් කියන්න තමුසේ නම් කියනවා. දැක්කද? තමුසේ එනවා. ඔයා එන්න. ඔයා එනවා කියන්නේ. ඔයා යනවා කියන්නේ නේ. ඒ කපල් වෙච්ච ඒ භාෂාවේ එක එක රටක්. يعني එක එක ලේයර්ස් තියෙනවා මේ. ඔයා කිව්වොත් නම් ඒකට සාපේක්ෂයි. ඔයා එන්න, යන්න, වාඩි වෙන්න. තමුසේ යනවා, එනවා, යා වාඩි වෙනවා. එළියට යනවා. තමුසේ නා. උඹ එන්න, උඹ යනවා ඒ දෙකම මැච් වෙන්නේ. උඹ කිව්වොත් උඹ ඵලයන්. හරිද? ඔයා ඵලයන් කියලා හරියන්නේත් නැහැ. උඹ යන්න කියලා ගැලපෙන්නේ. ඒ උඹ වරෙන් බම් බොලන් මචං ඒ එහෙම එකක්. ඒ බලන්න එක භාෂාවේ ඒ ලේස්. ඒ වචන මාරුනොත් අවුල්. එහෙනම් ඉංග්‍රීසි වල අන්න එහෙමයි. හරිද? ඉංග්‍රීසි වලත් ඔහොම පොඩි පොඩි ලේයර්ස් ටිකක් තියෙනවා. සමාන අර්ථ තිබුණට ඒ සමහර වචන එක මැච් වෙන්නේ. දැන් ඔෆිෂියලි ඒ පාවිච්චි කරනකොට දැන් නිකන් උදාහරණයක් කියනවා ඔෆිෂියල් ලැන්ග්වේජ් එකක් ගත්තොත් එහෙම. මම ඩිරෙක්ටර්ට කිව්වා මම මැනේජර්ට කිව්වා කියලා එහෙම අර අපේ අම්මට කිව්වා වගේ I told අම්මා එහෙම එන්නේ. I informed the manager. Right? Tomorrow I will go to the head office. Already I informed the manager. හරි. දැන් ඕක ඔය වගේම දැන් කියන්නේ මම හෙඩ් ඔෆිස් යනවා හෙට මම මැනේජර්ට කියලා තියෙන්නේ. වෙලාසනින් කියලා තියෙන්නේ. Already I informed the manager. I will get a short leave. Right? I got the permission from the manager. අම්මට කිව්වා මම අවුලන්නේ. I got the permission from my daddy. Permission ගත්තා අවුලන්නේ. I asked my mother already. She gave me the permission. She didn't stop me. එයා නැවතුනේ නෑ මං යන්නද කියලා ආදියා නැවතුනේ නෑ. يعني එපා කිව්වේ නෑ. හරි දැන් අපි එයා එපා කිව්වේ නෑ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. She didn't say not to go there. නෑ ඒච්චර මැච් වෙන්නේ නෑ ඒවා. කිව්වොත් ව්‍යාකරණානුකූලව හරි. නමුත් එහෙම කියන්නේ නෑ. ඒච්චර සංකීර්ණව ඒවා කියන්නේ නැහැ. short and sweet වෙන්න. සහ අපි මේ පුරුදු වෙන්න ඕනේ ඒගොල්ලෝ භාවිතා කරන විදිහ. අපිට ඕන විදිහට අදහස් මාරු කරලා කියන්න පුළුවන් ඉතින් අවුලක් නෑ. ඒ කියනකොට අපේ අය අපි අතර ඒක තේරුම් ගනි. නමුත් එයාලා අතරට ගියොත් අපි මේ භාෂාවත් අරගෙන එයාලගේම භාෂාව අපි පාවිච්චි කරන විදිහ අරන් එයාලා ගාවට ගියාම ඒගොල්ලොන්ට නිකන් මේක හරි නුහුරු ගතියක් දැනෙයි. ඒ නිසා අපි යම්කිසි ජාතියක භාෂාවක් හුරු වෙනවා නම් විශේෂයෙන්ම අපි එවැනි අය අතරට යන්න හිතනවා නම් සහ එවැනි අය අතරේ නම් ඔබ දැනටමත් ඉන්නේ. විශේෂයෙන් ඒගොල්ලෝ ඒ සඳහා භාවිතා කරන වචන සහ රටාව ඔබ විසින් ග්‍රහණය කරගත යුතුයි. හරි? නැතුව අපි මේ අපිට හිතෙන විදිහට අපි පාවිච්චි කරගන්න ආකාරයට ඒවා ඒ සමාජයට මැච් වෙන්නේ නැහැ. ඊළඟට අපි දැන් කතා කරේ put කියන වචනේ. දැන් අපි කියන කෙනෙකුට ඔය බෝලේ දාන්න මෙහාට දාන්න. ඒක මොකක්ද ඒ දාන්න? throw it. දැන් අපි put කියලා කියන වචනේ දාන්න කියන එක තිබ්බට දැන් මේ කියන දෙයට ඒ put කියන වචනේ මැච් වෙන්නේ නැහැ. put it here නෙමෙයි throw it. and throw that ball, throw the ball. throw කිව්වම නිකන් විසි කරන්න වගේ. එවන්න. අපි ඒකටත් ඉතින් දාන්න. ඔක දාන්න මෙහාට. එහෙම කියනවා. right? throw කිව්වම ඒක දාන්න. throw out විසි කරන්න එළියට. හරි. මොන හරි dust, garbage. Okay, throw කරන්න. Right, don't throw. දාන්න එපා. Right? Don't throw it on the road. ඒක පාරේ දාන්න. පාරට විසි කරන්න එපා. ඊළඟට කියනවා pool. pool කිව්වහම මොකද්ද? swimming pool නෙමෙයි හරිද? මේ pool කියන්නේ verb එක අදින්. හරි. push කිව්වහම තල්ලු කරා. එතකොට දැන් ඔය මේක කියනකොට මට මතක් වුණේ මේ තව දෙයක්. දැන් ඔය අපේ කට්ටියට කියවෙනව නේද foot bicycle කියලා. foot bicycle නේ පා පැදිය නිසා හිතනවා පාදය foot මේක foot bicycle foot cycle කියලා. නෑ. footboard වෙන්න පුළුවන්. footboard පා පුවරුව. එතකොට පා පුවරුව පාද තියෙන ඒ
තැන පඩි පෙළ වගේ තියෙන බස් වල හරි මොනවා හරි පාපුවරුවක්. ඒක ෆුට් බෝඩ් වෙන්න පුළුවන්. ඒක ෆුට්. හරිද? මේ හැබැයි පා පැදිය කියනකොට එතන පා කියන එකේ කියවෙන්නේ මේ පාද කියන අර්ථය නෙමෙයි ඉංග්‍රීසි වල හැදිලා. push bicycle. push කියන්නේ තල්ලු කරනවා. ඉතින් මුලින්ම බයිසිකලේ කොහොමද පුෂ් කියන එකට එන්න හේතුව? බයිසිකලේ මුලින්ම කරේ තල්ලු කිරීම. ඒ කියන්නේ රෝදයක් විතරයි තිබුණේ. ඒකට හයි කරපු සීට් එකක බිමට අඩිය තියලා තල්ලු කරලා ටික දුරක් ඒක යන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් තල්ලුවක් අවශ්‍යයි. ඉතින් පුෂ් බයිසිකල් කියන එක හැදුනේ එහෙමයි. ඒකට දොරවල් පුෂ් කියලා ගහලා තිබ්බොත් තල්ලු කරන්නත් පෝල් කියලා ගහලා දින දොරත් සමහරු දන්නේ නැතුව ගිහින් පුරුද්දට තල්ලු කරනවා. පෝල් කියලා දීපම ඒක අදින්න දැනගන්න ඕන. හරි. ඊළඟ පදය ටච්. අපි ෆෝන් එක පාවිච්චි කරනවා නේද? ඒ වගේම ලැප්ටොප් තියෙනවා, ටච් ස්ක්‍රීන් තියෙනවා නේ. ඒක ටච් කරනවා. එතකොට don't touch it කියවම ඒක අල්ලන්න එපා. don't touch me කියව මාව අල්ලන්න එපා. එහෙම නැත්නම් මගේ ගෑවෙන්න එපා. අපි මොන හරි දෙයක් දැන් ඇප්ලයි කරලා තියෙනවා මගේ ඇඟේ ඔන්න කෙනෙක් අල්ලන්න don't touch me. ඉතින් I applied සිද්ධාලේප. සිද්ධාලේප ගාලා තියෙන්නේ ඇප්ලයි කරනවා කියලා අපි කියන්නේ. එතකොට ඔක කමාන්ඩ් කරන්න කිව්වොත් කෙනෙකුට ඔක ඇප්ලයි. ගන්න. හරි තීන්ත හරි මොන හරි දානවා නම් ඒ ඇප්ලයි. හරි. එහෙමයි කියන්නේ. හරි ඔළුවට මොන හරි තෙල් ටිකක් දාන්න ඇප්ලයි. ඇප්ලයි සම් පොල් තෙල් නේ. මොනවද? කොකොනට් ඔයිල්. හරි. right. ඉතින් මේ භාෂා දෙකක් මික්ස් කරලා අපේ අය අතරේ කතා කරනකොට එහෙම Taman ඒ කතා කරන ඉංග්‍රීසි ඇතුළට නිතර දෙවිලේ පාවිච්චි වෙන හැමෝටම ඒත්තු ගන්නන්න පුළුවන් සමහර දේවල්. ඒ වගේම විශේෂයෙන්ම ඉංග්‍රීසි වලින් නිශ්චිත වචනයක් නැති වගේ දේවල් වලට ඒ ඉංග්‍රීසි සිංහල නාමයක් එකතු කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරි? right. ඕක වෙනත් ජාතිකයෙකුට පැහැදිලි කරන වෙලාවෙදී තමයි ඉංග්‍රීසිම වචන ගන්න ඕන වෙන්නේ. වෙනත් ජාතිකයොත් එක්ක වැඩ කරද්දී අපේ වචන එහෙමම ගන්න බෑ. හරි. අපි අපේ අය අතරේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හරි. දැන් අපි සිංහල අස්සට ඉංග්‍රීසි වචන දාන්නේ. ඒ වගේ ඉංග්‍රීසි ඇතුළට සිංහල වචන දාලා කතා කරන්න පුළුවන්. හරි. අර කපුටාස් go and hit the plane කියවම මිනිස්සු hina වුණේ ඒ දන්නේ නැති නිසා. ඒක එහෙම ගැටලුවක් ඇති දෙයක් නෙමෙයි. හරි. ඊළඟට නිතර දෙවේලේ අපිට කියවෙන එකක් තමයි cut. කපන්න. හරි. cut කියවම කපන්න. ඒතකොට කපන්න කිව්වම එළවලු කපනවා වෙන්න පුළුවන්. එතකොට අපි පෑනෙන් කපනවා. නේ? ලියපු දෙයක් පිහියෙන් කපනවා, පෑනෙන් කපනවා. පඩි කපනවා. නේ? they cut my salary. එතකොට cut කපන්න. හරි. කපන්න එපා. don't cut my salary. ඊට පස්සේ මේ තව cut කියන මේ hair cut. ඔව්. එතකොට නාමපදයේ විදිහටත් cut ගන්නවා. මේක කපන්න කියන්නත් අපිට cut ගන්න පුළුවන්. ඊළඟට අපේ මිනිස්සු සමහර වැඩවලිනුත් cut වෙනවා නේද? ඒකෙන් කැපිලා යනකොට කැපෙනවටත් අපි කියනවා cut කියලා. හරි. පාටි එක cut කළා. හරි. ඒකට ගොඩක් කරලා ඉංග්‍රීසි වලදී skip කියනවා. ඒ වගේම miss කියනවා. මග හරිනවා. ඒක එහෙමත් කියන දැන්. හරි. ඒ වචන කිහිපයක් එනවා යම් තැන්වලදී. ඔක්කොම එක සැරේ ඔලුවට ගන්න බෑ. මේක අපි කෙනෙකුට කිව්වොත් කපන්න ඒක cut. ඒතර power cut. ඒකත් කරන්ට් එක කපනවා. නමුත් ඒකට වෙනම වචනයක් තියෙනවා power outage. ඉතින් උනාට අපිට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න අන්න cut කියලා ගන්න පුළුවන්. එතකොට මේක යමක් පිහියකින් කපනවා කියන එකම නෙමෙයි මේ cut කියන වචනේ කියවෙන්නේ. තව විවිධාකාර විදිහේ වෙන් කිරීම හෝ වෙනස් කිරීම, මැකීම්, එතකොට මගහැරීම් මේ වගේ කියන අඩු කිරීම මේ වගේ කියන කීපයකටම මේ cut කියන වචනේ පාවිච්චි කරනවා. ඊළඟට නිතර දෙවේලේ ඕන එකක් off කරන්න, switch off. on කරන්න, switch on. එතකොට අපි ඕකට තව එකතු කරොත් ඒ light එක දාන්න switch on that light. switch off the light. light එක off කරන්න. fan එක දාන්න switch on the fan. fan එක off කරන්න switch off the fan. මොකක්ද ඒක ක්‍රියාපදේ? switch. switch කියන එක තමයි ක්‍රියාපදේ. ඊළඟට අපි කියන fold කියලා. fold කිව්වහම පොලයක් හෝ මොකක් හරි මෙහෙම නමනවා නම් ඒක fold. එතකොට රෙද්දක්, bed sheet එකක්, towel එකක්, shirt එකක් මොනවා හරි නමනවා. අපි ඒකටත් නමනවා කියනවා. නේ?
fold. හැබැයි අපි මෙහෙම කම්බියක් නමන එක fold. ඒක bend. බටයක් නමන එක bend. අකඩ කූරක් අන්න ඒක bend එක. ඒ නමන එක bend එක. මේ අපි අර මෙහෙම නැමීම නිකන් පත්තර කොලයක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, කොලයක්, රෙද්දක්. ඒක fold. ඊළඟට මේ තව නිකන් මේ අකුලනවා වගේ අර්ථයටත් fold ගන්නවා. දැන් කුඩයක් fold the umbrella. Fold the umbrella. How to fold an umbrella? Hey, please fold your umbrella. දැන් මම ඉදිරිපත් කරන උදාහරණ 10 ටිකක් තනි වචනෙන් නෙමෙයි මම ඒක වාක්‍ය විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් ඕගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් කරගන්න. හරි? පළවෙනි වාක්‍යය ඔයගොල්ලෝ හැමෝටම කවදා හරි ජීවිතේ කියන්න වෙන දෙයක්. Please come in and sit down. Please come in. ඊළඟට කියනවා ඔයාලට මම ෆෝම් එකක් දීලා fill this form using the capital letters. ඊළඟට කියනවා write your name with the initials. Initials කියන්නේ මුල් අකුරු. Call Mr. One and ask him to come here. මේක හොඳ රටාවක්. Ask him to come here. Ask him to go there. Ask him to call me. එයාගෙන් අහන්න මේ වැඩේ කරන්න. එයාට කියන්න කියලා අපි ඔය කියන්නේ. එයාට කියන්න මෙහෙ එන්න කියලා. අන්න කියන්න කියලා කියන්නේ. එතකොට tell him නෙමෙයි. Call him and ask him to come here. Tell him to come here කිව්වත් ඉතින් අදහස එනවා. නමුත් ඒක මැච් වෙන්නේ ඒ කියන්නේ වඩාත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අර හොඳට යූස් කරන අය අතර කියවෙන විදිහ තමයි මම මේ කියලා දෙන්නේ ඔයාලට. ඔයාලට හිතෙන විදිහට ඉංග්‍රීසි වචන දැම්මොත් රුවන්ට කියන්න මෙහෙ එන්න කියලා tell රුවන් come here. අන්න එහෙමනේ කියන්නේ. හරි? ඔයාලට හිතෙන විදිහ. එහෙම නෙමෙයි. Ask him to come here. ඊළඟට අපි කියනවා පොඩි කෙනෙකුට හරි ලොකු වෙනකුටවත් කමක් නැහැ. ඔක ෆ්‍රිජ් එක අරලා තියන්න freezer එක ඇතුලේ. Open the fridge and keep it in the freezer. පොඩි කෙනෙකුට කියනවා වගේ දෙයක් ඒක. හරිද? දැන් ඔයාලට එන්න පුළුවන් යම්කිසි ටිකක් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එක්සෑම් එක වගේ આવොත් select the suitable word and describe. පැහැදිලි කරන්න. මේක මේ විස්තර කරන්නලු, describe කරන්නලු. Why you choose it? අයවා ඒක තෝරගත්තේ කියලා පැහැදිලි කරන්න, විස්තර කරන්න. Describe the people. මිනිස්සුන්ව පැහැදිලි කරන්න කියලා. පොඩි අභ්‍යාස කරගෙන ඉහළට ගියොත් තමයි මේ ඉංග්‍රීසි ටික ඉතින් හරියන්නේ. බොහෝ අයට අද වෙලා තියෙන්නේ ඉංග්‍රීසි පුංචි කාලේ ඉගෙන ගන්නවා. ඒක එතනින් නතර වෙලා අනිකුත් දේවල් වලින් ඉහළට යනවා. වයසිනුත් Taman මහන්සි වෙන්නේ නැතුව වයසට ගිහිල්ලා. හිතලා යන්නේ එකක් මේ යනවා. එතකොට අත්දැකීම් වලිනුත් කාලයක් තිස්සේ ගිහිල්ලා ඉතින් ලොකු අත්දැකීම් සම්භාරයක් දුක වේදනාව සතුට මේ සියල්ල මැද්දේ ගිහින් තියෙනවා. ඉතින් හැබැයි ඉංග්‍රීසි නෑ. දැන් අර අවුරුදු ගානක් ඒ එන ගමනේම සයිඩ් එකකින් හැදෙන්න ඕන දේ දැන් හදාගන්න හදනවා ඉක්මනින් කෙටි ක්‍රමයකින් ලාභෙට නිකන් සහැල්ලුවෙන් පැවිසි අතරින් ඉංග්‍රීසි කතාව කියලා කිව්වොත් කවුරු හරි ඉතින් යනවා. ඉතින් පස්සේ ඒකේ ඇතුළේදී කියලා දෙනවා ඇති ගුරුවරයා මෙහෙම කරන්න බෑ ඔයගොල්ලෝ මේ හිතුවට කියලා. නමුත් ඉතින් එහෙම යනවා නේද? ඒ ඇදෙන්නේ ඇයි එහෙම ශනිකව මේක කරගන්න පුළුවන් නම් කියලා හිතෙනවා. ඒ තරමට අසරණ වෙනවා. ඇත්තටම මේක ඕනේ. ඉතින් ඒ වුණාට එහෙම ඔය හිතන විදියට බෑ. හැබැයි ඕනම කෙනෙකුට දැඩි ලෙස කැප වෙලා Tamanට මග හැරුණේ 3 වසරේද 6 වසර වගේ එනකොටද ඉංග්‍රීසි ටික මග හැරුණේ. එහෙනම් අනිවාර්යෙන් O level fail නේ. ඒක O level S එකක්. දැන් ඔයාලට අවුරුදු 45ද 50ද 60ද ප්‍රශ්නයක් නැහැ. අයත් පටන් ගත්ත 6 වසරේ ඉඳලා කරන්න ඕන දේවල් දැන් ඒ දවස් වලට වඩා අවබෝධය වැඩි, වචන Taman ගාව වැඩි, අවශ්‍යතාවය තියෙනවා. එතකොට පරිණත බව තියෙනවා. කරනවා අර පොඩි ළමයි 6 වසරේ Taman මග ඇරිච්ච ටික කරනවා නේද? ඔයාලට පුළුවන් ආය අර දැනට එන්න. ඉතින් ඒක කරන්න කැමති නෑ. එහෙම බෑ කරන්න. දැන් නිකන් හිතන්නකො එහා පැත්තේ ගෙදර මිනිස්සයා එයයිම එක පන්ති කියමුකෝ. හිතමු අවුරුදු දැන් 3ක් තිස්සේ මිනිස්සෙක් ගයක් හදන්නේ. එතකොට එයා පටන් ගත්තේ දැන් 2022 ගේ ෆවුන්ඩේෂන් එක දැම්මා.
සල්ලි තිබ්බේ නැහැ ඒ තුරු ටික හදන්න. ඒ ඔහොම ටික යා ඔන්න පොඩ කරලා ආයෙ 2022 අග වගේ බිත්ති ඉස්සුවා. 2023 ඔන්න යා වහලේ ගහනවා. අර යා පටන් ගත්ත ටයිම් එකේ මම කරගෙන ඇවිල්ලා නැහැ. දැන් මම දැන් පටන් ගන්නවා. දැන් යා කරගෙන යන්නේ කොයි හරිද වහලේනේ. දැන් මමත් වහලේ ගහන්න නැතුව මොකද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. මමත් ඉස්සෙල්ලාම අර එයා කරපු ෆවුන්ඩේෂන් එක දාන්න. එතනින් නම් ඕනේ. හැබැයි එයාට දැන් අවුරුදු 3ක් ගත වෙලා තියෙනවා මේ ටික කරන්න. එයා කරපු විදිය එයා එකට මුදල් යොදවපු විදිය. හැබැයි මට ඕනනම් පුළුවන් අධික මුදලක් එතෙන් යොදවලා ඒ වගේ කාලයක් ගන්න. તો කෙටි කාලෙකින් එයා ඉන්න දැන් ඉන්න ලෙවල් එකට මේක ගේන්න. ඒ තමයි මුදල් යොදවීම කියන්නේ මේකේදී ඔබේ කාලය. ඔබ කාලය වැඩියෙන් මේකට යොදවලා වැඩිපුර පුහුණු වෙලා ඒ ඉගෙන ගැනීම වලට සල්ලිත් වැඩිපුර යොදවලා එක ළඟ යොදවන්න වෙනවා. කාලයක් තිස්සේ අර යොදවපු මුදල සමහරට ඔබට එක සැරේ යොදවන්න ටිකක් අපහසු වෙනවා. ඒතකොට ඔබටත් යම් කාලයක් ගන්න වෙනවා. නමුත් එක සැරේ මුදලුත් යොදවලා මහන්සියත් ළඟ දැම්මොත් ඉනපතා ඉගෙන ගන්න බැස්සොත් ලොකු කාලයක් ගන්න ඕන නැහැ. සාමාන්‍ය මාස 6කින් අවුරුද්දකින් වගේ යම් තරමකට මැනේජ් කර ගන්න ගන්නකට එන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට කැප වෙන්න ඕන. ග්‍රැමර් ඉගෙන ගන්න ඕන, අභ්‍යාස කරන්න ඕන, සවන් දීම, කියවීම, ඊට පස්සේ කතන අභ්‍යාස කිරීම මේ කියන සියලු දේ තුලින් තමයි අවසානයේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඊළඟ වාක්‍යය. You meet Ruan and get his advice. ඔයා රුවන්ව හම්බෙලා යාගේ උපදෙස් ගන්න get අන්න ගන්න කිව්වා. Meet Ruan and get his advice. His ඔහුගේ උපදෙස්. Get the advice කිව්වත් ඒත් හරි උපදෙස් ගන්න. Get some advice යම් කිසි උපදෙසක් ගන්න යම් උපදෙසක් ඒකත්. Get some advice. දාන්න advice වලට. හරිද? ඊළඟ එක. ඔය සමහර courses එහෙමත් නැත්නම් සමහර lessons ඕගොල්ලෝ බලනකොට මේ ස්ටඩි කරනකොට කියවනකොට හරි මේකේ මේ content එක දිහා ටිකක් අවධානය යොමු කරන්න. අවධානය දෙන්න එහෙම නැත්නම් සැලකිලිමත් වෙන you consider about the content of the lesson or course. You consider, you should අතරම you must consider කිව්වොත් වඩාත් හොඳයි. මොකක්ද වෙන්න ඕනේ මේ සැලකිලිමත් වෙන්න. Consider about the content of the lesson or course. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි මොනයක් හෝ දෙයක් ඉගෙන ගන්නකොට ඒ content එකේ තියෙන වැදගත්කම බලන්න. ඒ කියලා දෙන කාරණාව අපිට කොතෙක් දුරට වැදගත්ද? ඒ වැදගත්කම තුල තමයි ඔබට එයින් දෙයක් ලැබෙන්නේ ප්‍රතිඵලදායක වෙන්නේ ඔබ ඒ වැය කරන කාලයට සාපේක්ෂව. ඒක නිසා මේ තෝරා බේරාගෙන ඉගෙන ගන්න කියන මේ වාක්‍යයෙන් කියවෙන දේ මම පැහැදිලි කරේ. You consider about the content of the lesson or course. course එකේ හරි lesson එකේ හරි අන්තර්ගතය පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා කියන්නේ. ඊළඟට කියනවා find a good English course. If you want to improve your English knowledge and skill, find a good English course or class and follow it. ඉස්සලම කියුණා කමාන්ඩ් එක. find හොයන්න හොඳ ඉංග්‍රීසි පන්තියක් හෝ පාඨමාලාවක්. ඊට පස්සේ කියවෙනවා follow it. ඒක හදාරන්න ඒක අනුව යන්න. ඊළඟට කියනවා continue it. එහෙම නැත්නම් continue the course and complete. එහෙම නැත්නම් continue and complete the course. ඒ වගේම අවසානයේ advice එකක් දෙනවා don't give up your effort. ඔයාගේ උත්සාහය අතහරින්න එපා. Don't give up your effort. හොඳයි. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු. සුබ දවසක් හැමෝටම. I'll speak you soon.